බෝන් ටැලන්ට් එක කියන එක මචං මට හිතෙන්නේ බ්ලෙසින් එකක්. නළුවෙක් වෙන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඒක වැඩිපුර දෙයක්. එක එක ඩිරෙක්ටර්ස්ලා ඇක්ටිං කියලා හිතන් ඉන්නේ. එන ටෝටලි වෙනස් දේවල්. එතකොට මම ඇක්ටර් කෙනෙක් විදිහට දැන් මට ලංකාවේ සීනියර් මේ මොතේ ජීවිතුන් අතර නැති ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මම ආගියුමන්ට් එක පැටලුණා මචං රංගනය සම්බන්ධයෙන්. මොකද එයා මගෙන් පැහැදිලිව ඇහුවා ඔබ මොකද්ද කරන්නේ කියලා. මම එයාගේ ඇක්ටිං ස්ටයිල් එක බිලීව් කරන්නේ නැහැ. හරි අද අපි කතාබහ පටන් ගන්නේ රංගනය සම්බන්ධ කතා කරනකොට බොහෝ විට අපිට අහන්න ලැබෙන දෙයක් එක්ක බෝන් ටැලන්ට් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් ට්‍රේනින් එකෙන් රඟපානවා කියලා එකක් තියෙනවා. ඉතින් බෝන් ටැලන්ට් versus ට්‍රේනින්. හරි. එතකොට මේක තමයි අද අපේ නිකන් මාතෘකාව විදිහට එන්නේ. ඉතින් මේක ගැන අපි කතා කරන්න නළුවෙක් යා නළුවෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම මගේ මිත්‍රයෙක් හර්ෂ දෙන්නකෝන්. ජය වේවා. ආයිබෝන් ජය වේවා. හරි. හර්ෂය කියන්න බලන්න නළුවෙක් වෙන්න නම් බෝන් ටැලන්ට් එක ඕනද? මේ නිලා බෝන් ටැලන්ට් එක කියන එක මචං මට හිතෙන්නේ බ්ලෙසින් එකක් කියලා. නළුවෙක් වෙන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඒක වැඩිපුර දෙයක්. හැබැයි බෝන් ටැලන්ට් එක ප්‍රැක්ටිස් නොකරොත් මං හිතන්නේ ඒකෙන් ගොඩක් කල් යන්න පුළුවන් කියලා. ඒක තමයි මගේ උත්තරේ. රයිට්. එතකොට ඒ කියන්නේ බෝන් ටැලන්ට් එකක් තියෙන කෙනෙක්ට ට්‍රේනින් එක කියන එක වැදගත්. ඔව් ට්‍රේනින් එක කොහොමත් වැදගත් නිලා. දැන් අහන්නේ බෝන් ටැලන්ට් එක ගැන නිසා බෝන් ටැලන්ට් එක මට හිතෙන්නේ බ්ලෙසින් එකක් කියලා. ඒ හැර අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමුකෝ හර්ෂ බෝන් ටැලන්ට් එකක් නැහැ කියලා කාට හරි. ඔව්. ඒ කියන්නේ එහෙම නැහැ. අපි හිතමු කවුරු හරි කෙනෙක් කවුරු හරි රඟපානවා දිහා බලලා හිඳලා ආස හිතුණා. හිඳ රඟපාන්න එනවා. එතකොට ඔයා කියන්නේ ඕනනම් ට්‍රේනින් එකකින් ඒක අපි හිතමු අපි කියන විදිහට ගොඩ දාගන්න පුළුවන්ද? පුළුවන්. yes. හර්ෂ එතකොට රඟපාන්න පටන් ගත්තේ ඔයා කිව් කර කද්ද නේද? ආශිර්වාදයක් වගේ තියෙන බෝන් ටැලන්ට් එක නිසාද? එහෙම නැත්නම් අර අපි දෙවෙනියට කිව්ව කාරණාවක් වගේ මොකක් හෝ හේතුවකට ඔයාට රඟපාන්න හිතලා රඟපාන්න ඇවිල්ලා මේ ඒකේ මොකක් හරි කොන්ෆිඩන්ස් එකක් බිල්ඩ් අප් වෙච්ච හින්දාද? ඒ කියන්නේ ට්‍රේනින් එකක් තුල මට නළුවෙක් වීමේ හැකියාව තියෙනවා කියලා ඔයාලට දැනෙච්ච හින්දාද? නිලා ඒක පෞද්ගලිකව ගත්තොත් නම් මම මේ ඔක්කොට මේ ජීවිතේ බේර ගන්න ඕන නිසා. එතකොට තමයි මං ආවේ මෙහෙට. මේ පැත්ත කෙනේ රඟපාන පැත්තට. මට බෝන් ටැලන්ට් නැහැ නිලා. මට බෝන් ටැලන්ට් එකක් තිබ්බනම් තිබ්බේ ස්පෝර්ට් වලට. හැබැයි මම ඇත්තටම මම එනකොට මම එහෙම නළුවව දන්නෙත් නැහැ. හැබැයි මාත් එක්ක වර්ක්ෂොප් වල හිටපු නළුවෝ ඉන්නෝනේ. එතකොට මට හැමතිස්සෙම ඒ මගේ වර්ක්ෂොප් එකේ ළඟ ඉන්න උන් වගේ දක්ෂ වෙන්න ඕනේ වුණා. මම ඒකට try කරේ හැමතිස්සෙම. මම තාමත් ඒක try කරන්නේ. එතකොට මේ මම ඒ වෙනුවෙන් ප්‍රැක්ටිස් කරා. මගේ වොයිස් හිතා හොඳ තැනක තිබ්බේ නැහැ මගේ මුල් කාලීනව. මම ස්පෝර්ට් කරපු කෙනෙක් නිසා මගේ ෆිසික් එක තිබ්බේ ස්පෝර්ට් ෆිසික් එකක් මේක දන්නෝ. මේ ඒක වෙනස් කරගන්න මම සෑහෙන try කරා. සහ මට ඕන කරන නළුව හදාගන්න මගේ උපතින් ආපු පෙනුම සමහරට මම වෙනස් වෙන්න ඇරියා. ඒ කියන්නේ මට ඕනුනේ එහෙම අර උපතින් ආපු පෙනුමේ නළුවෙක් වෙන්න නෙමෙයි අත්තර උඹ දන්නවනේ. එතකොට මම ඒ වෙනුවෙන් මචං සමහර ප්‍රැක්ටිස් කරලා තියෙනවා. මේ පෙනුමට එන්න. එතකොට මම හිතන්නේ මචං මට වෙන්නේ එහෙම එකක්. කියන්නේ බෝන් ටැලන්ට් එකක් නැහැ. රඟපෑම සම්බන්ධයෙන් එහෙම විශේෂ ආසාවකුත් නැහැ. හැබැයි මම මේකට වැටුණාම මට ඕන වුණා හොඳම කෙනාට වඩා හොඳ වෙන්න. ඒක තමයි මගේ ගමන මට හිතෙන්නේ. ඕරියන් අර පොඩි නේද? චුටි වෙනස් යම් කිසි අදහසක් තියෙනවා. ඒ කියන්නේ අර කෙනෙක්ට කියන නෑ බෝන් ටැලන්ට් එක එක්කම තමයි මොකද්ද ට්‍රේනින් වෙලා මේක සිද්ධ වෙන්න ඕන වගේක් තියෙනවා. ඊට වැඩිය වෙනස් අදහසක් හර්ෂ කියනවා. හරි. එතකොට එහෙම එකක් එක්ක ඔයාට මොනවා හරි පුරුදු වෙන්න මේ ඔයා දැකපු අර ඔයාගේ සමකාලීන යාළුවන්ගේ තැනට මම එන්න ඕන වගේ එකකින් හරි මොකක් හරි මේ ඇක්ටිං ගමනක් එනවනේ. රඟපාන ගමනක් එනවනේ. දැන් වෙනකොට ඔයා පාවිච්චි කරන එකක් තියෙනවනේ. ඒ කියන්නේ පුහුණුව කියන එක.
ඒක මෙහෙම ගත්තොත් අපි හිතමුකෝ අපිට කාලයක් ඇද්දි වැඩ ටිකක් හම්බ වෙන්න පටන් ගන්නවා. හරිද? නළුවෙක් විදිහට මම බිසි වෙන්න පුළුවන්. ජනප්‍රියත්වයට පත් වෙන්න පුළුවන්. ඒවත් එක්ක අර මුලින් නළුවෙක් වෙන්න ඔයා පාවිච්චි කරපු එක ට්‍රේනින් එක මිස් වෙලාද දැන් වෙනකොට නැද්ද? මෙහෙමයි. මිස් වෙන්න පුළුවන්. මිස් වෙන හේතුව තමයි නිලා උවමනාව නැතිකම නෙමෙයි. ලංකාවේ රටක් ඇතුළේ වෙලාව නැතිකම මචං. ඒකට හේතුව තමයි නළුවෙක් ජනප්‍රිය වුණාම ඒ ජනප්‍රියත්වයට එක්ක මචං වටේ දේවල් ටිකක් ඌ බදා ගන්න එනවා. එතකොට එක්කවට පුළුවන් එකට අහු වෙන්න, එක්ක පුළුවන් අහු නොවී ඉන්න. මම සාමාන්‍යයෙන් අලුත් කෙනෙක්ට දෙන උපදේශ තමයි බහු වෙනවනම් හරියට අහු වෙනවා. නැත්නම් අහු නොවී මිදපන්. දෙකයි. මැද නැහැ. එතකොට ප්‍රැක්ටිස් එක මිස් වෙනවා කියන එක මම පිළිගන්නේ නැහැ නිලා. වෙලාව කොච්චර නැතුණ ප්‍රැක්ටිස් එක පුළුවන්. තරම් මචං අපිට කොච්චරම බිසි කාලෙක වුණත් දැන් මම නිලා ඔබ දන්නවා මම සමහර දවස් එක කාලෙක මම වැඩ කරලා තියෙනවා දවසට නාට්‍ය 4ක. ඒක මචං මම සල්ලි හොයන්න බාරගත්ත වැඩ නෙමෙයි. ඒවා මචං මම කලින් කරලා තිබ්බ වැඩ එක ළඟ පත්තු වෙලා තියෙනවා. එතකොට මට කරන්න දෙයක් නැහැ මචං. ඒ ඉඩිලට පින් සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ දින හදාගෙන මෙහෙම මම වැඩ කරලා තියෙනවා මචං. හැබැයි උදේ මචං මම 4:00ට ගන්න ඕන. මම රෆ්ලි 4ට හැරෙනවා නම් ලෑස්ති වෙන්න. මට මචං 3:45ට ලෑස්තිලා මචං විනාඩි 15ක් බ්‍රීත් කරන්න පුළුවන්. කෙනෙක් ප්‍රැක්ටිස් එකක් නේ මචං. මං කියන්නේ ඒක මිස් වෙනවා කියන එක බොරුවක්. වෙලාව නැහැ කියන බොරුවක්. මට අනුව මචං ඒක තියෙනවා. රයිට් මං කිව්වේ නිකන් ඕනනම් අපිට ඒ කියන්නේ අර ඔයා කියන වගේ ඕනනම් සමහරකට පුළුවන් කියන්නේ ඒ කියන්නේ ඒක මිස් කරන්න තරම් සාධාරණ හේතුවක් නැහැ. නමුත් අපි විසින් වෙලාව නැති නිසා මිස් වෙනවා කියලා කියන්න පුළුවන් මචං. ඒක මෙහෙමයි. ඒක මට හිතෙන්නේ උන් ආස නැහැ මචං එතනින් එහාට ප්‍රැක්ටිස් කරන්න. උන්ට ඇති. ගොඩක් අයට ඇති. ඒගොල්ලෝ ඇති කියලා හිතනවා. ඒකට හේතුව තමයි නිලා අපි නළුකම කියලා කියන ගොඩක් වෙලාවට අපි දකින්න වටපිටාව ඇතුලේ මචං නළුකම කියලා කියන ගොඩක් වෙලාවට භෞතික කාරණයක්. භෞතික දේවල් ටික මචං හම්බුනට පස්සේ ඒගොල්ලෝ ඉවර වෙනවා. තවදුරටත් ඒගොල්ලෝ ප්‍රැක්ටිස් ඕනේ නැහැ මචං. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආස ලෝකේ ඒගොල්ලන්ගේ තියෙන භෞතික කාරණා ටිකක් උඩ මචං. ඒ ටික හරි ගියට පස්සේ ඒගොල්ලෝ ඉවරයි. ඒගොල්ලෝ තමයි මචං ඔය උත්තරේ දෙන්නේ මේ වෙලාව නැහැ කියලා. ඔව් නෑ ඒක මේ හරි කාරණාවක් මේ කියන්නේ මං හිතන විදිහට අර මේ සාමාන්‍ය ඕනම ශාස්ත්‍රයක තියෙනවා විශේෂයෙන් ගත්තම ඇක්ටිං වලත් ඒක තියෙනවා. මං හිතන්නේ මොන දේ වුණත් අර අපිට තියෙන්නේ පැෂන් එක කියලා එකක්. ඒක සමහරකට අපි ඒක මුදල් මත තියෙන එකක් නෙමෙයි පැෂන් එක. මං හිතන්නේ පැෂන් එක මිස් වුණොත් එතනින් එහාට අර තියෙන භෞතික දේවල් ටිකත් එක්ක විතරයි කවුරු හරි කෙනෙක් නැඳලා ඉන්නේ. හරි. එතකොට හර්ෂ ඔයා සමහරක් දේවල් වලට ට්‍රේනින් වෙන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ අපි හිතමුකෝ නළුවෙක් විදිහට මුල් කාලීනව ඔයා අඳුරගත්ත මගේ මෙන්න සමහරක් ඒවා කිව්වා. නමුත් මම නිකන් පොඩ්ඩක් නැවත මේව කරන්න හන්නේ. මගේ මෙන්න මේ දේවල් ටික තිබ්බා. මේ ටික මම ට්‍රේනින් වලින් හදාගත්තා. වගේ එහෙම නිකන් මොනවද නිකන් ඔයාට හිතෙන්නේ? ඔයා පර්සනල් නළුවෙක් විදිහට. මට මොකුත් තිබ්බේ නැහැ මචං. ඒක තමයි මම කියන්නේ. අර ඔයාට තිබ්බේ නැති. හැබැයි ඔයා ට්‍රේනින් එකෙන් හදාගත්තා කියලා කිව්වනේ. උදාහරණයකට ඉස්සෙල්ලා මේ ඔබ කිව්වා මේ මගේ කටහඬ කියන එක එහෙම කටහඬක් නෙමෙයි. හැබැයි මම ඒක ට්‍රේනින් එකෙන් හදාගත්තා. ඒ වගේ ඔයාට හිතෙන පර්සනල් නළුවෙක් විදිහට දැන් මොකක් හරි තැනකට බිල්ඩ් අප් වෙලා ඉන්න තැනට එහෙම චේන්ජ් කරගත්ත දේවල් ට්‍රේනින් එකේ මොන වගේද? මේමයි මචං. දැන් අපි රඟපාන්න පටන් ගන්නකොට අපි වැඩ කරන තැන් වර්ක්ෂොප්ස් අපි යන ගුරුවරු නේ අපි බිලීව් කරන්නේ මචං. දැන් මෙතන තියෙන්නේ අපි බිලීව් කරන්නේ කොතනද කියන තැනනේ. ඒකට අපි මේ මූවමන්ට් එක බිලීව් කරනවා. ඒකට අපි එතනට එහා තව එකක් හම්බුනොත් තමයි මචං අපිට තේරෙන්න පටන් ගන්නෙ අම්මට සිරේ. අර මොකද්ද මේකනේ වැඩි. මෙතනනේ එහෙම තියෙන්නේ වගේ එකක් අපිට දැනෙන්න පටන් ගන්නනේ. උඹටත් වෙලා තියෙනවා අපිට වෙලා තියෙනවනේ. එතකොට දැන් මට මේ මූවමන්ට් එක වෙද්දී මට තියෙන්නේ අර කාලේ නැති විශේෂ දෙයක් මං ගාව තියෙනවා වගේ එකක් නෙමෙයි මචං. මට හිතන එක තමයි මේ මම තව වැඩ කරන්න ඕනේ කියන එක මචං. මම තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියන එක. තමයි මට හිතන එක. ඒ කියන්නේ දැන් මගේ හරි මම ඔබේ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දෙන්නම් මචං. මට ඉස්සර තිබුණා අඬන එක
පිරිමි කෙනෙක්ට හරියන්නේ නැහැ කියලා අදහසක්. සහ මගේ ගෑනු ළමයා හැරුණාම වෙන ගෑනු ළමෙක් ගාව මම ඉන්න කැමති නැහැ. වගේ එකක් තිබුණා මට. ඒක මගේ ඊගෝ එකක්. තරමශයෙන් මම ප්‍රැක්ටිස් එකෙන් ඒක නැති කරගත්තා. කියන්නේ ගෑනු ළමෙක්ට දැන් මට ඕනම ගෑනු ළමෙක්ට ආදරය කරන්න පුළුවන්. මට ඕන මොහොතක අඬන්න පුළුවන්. ඒ කියන්නේ මම අවුරුදු 19 20 වෙනකන් අරන් ආපු මගේ ඒවා ඒ කියන්නේ සමහරට ඇක්ටිං වල දේව දුර්වලකම් වගේ නේ මචං. ඒ කියන්නේ ඒක කරන්න බැරිකම දැන් ඉස්සර මම හිතන් හිටියේ ඒක දුර්වලකමක් කියලා. මගේ කෙල්ලරන වෙන කෙල්ලෙක් ගාව වාඩි වෙන එක අතින් අල්ලන එක දුර්වලකමක්. පිරිමියෙක් විතර අඬන එක දුර්වලකමක්. වගේ ඒක තමයි මගේ ලයිෆ් එකේ තිබුණේ. හැබැයි දැන් මචං මට අනුව ඒක දුර්වලකම් නෙමෙයි. ඒ කියන්නේ ඒ වගේ පොඩි කාරණා දෙයක් ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඊට අමතරව මම ඔබට කිව්වා මට තිබුණේ ස්පෝර්ට් කරපු කොල්ලෙක් එකක් මම ටිකක් මහන්සි සෑහෙන ස්පෝර්ට් කරලා තියෙනවා. එතකොට ඒකට හරියන එකක් මම මේන්ටේන් කරන් හිටියේ. ඔය කාරණා. ඒතර ඊට පස්සේ මචං මම රිලැක්සේෂන් සහ යෝගා එතකොට ඇක්ටිං වලට ඕන කරන ෆිසිකලි එක්සර්සයිසස් සෑහෙන මචං ප්‍රැක්ටිස් කරා. ඒක අදටත් මම කරනවා සෑහෙන. මොකද මට ලොකු චැලෙන්ජ් එකක් තිබ්බා නිලා. මොකද මේ මට වෙන්න ආස වෙච්ච නළුවයි මගේ ෆිසික් එක දෙකක්. එතකොට මගේ ෆිසික් එකට වෙන්න පුළුවන් නළුවට නෙමෙයි මචං මං ආස වුණේ ඇත්තටම. ඒ නිසා මට ගොඩක් තව මහන්සි වෙන්න තියෙනවා මචං මට හිතෙන්නේ. එතකොට ඊට අමතරව නිකන් අර ඒ අර ජීවිතේ පැත්තෙන් වාට රංගනයේ පැත්තෙන් වා හිතන් හිටපු පුනහරි දේවල් ටිකක් නේද? එතකොට සමහරකට වැඩ කරන්න ගියාට පස්සේ නැත්නම් අපි පුනහරි දේවල් දැන් ට්‍රේන් වෙන්න ගියාට පස්සේ ට්‍රේනින් වෙන්න ගියාට පස්සේ අපි සමහරකට ඇක්ටිං ගැන මොනවා හරි දේවල් හිතන් ඉන්න දේවල් තියෙනවනේ. අපි හිතමුක අපිට කවුරු හරි කියලා තියෙනවා මේ ඔයා දක්ෂ නළුවෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕන මේ මම උදාහරණයක් කියන්නේ හරියට. ඔයාට පුළුවන් වෙන්න ඕන මේ වේදිකාව මේ කෙලවරේ ඉඳලා එහා කෙලවරට වෙනකන් ඇහෙන්න කතා කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ කියලා දැන් කවුරු හරි මට මම ඒක අහලා තියෙනවා මම හිතනවා රංගපානවා කියන්නේ මේක විය හැකියි. හැබැයි ඔන්න එක්තරා කාලයකදී මට තේරිච්ච එකක් තමයි නෑ මේ අදහස් කරන්නේ මේ එහා කෙලවරට කෑ ගහන්න ඕන කියන එකේ යම් කිසි විදිහකින් අදහස් තියෙන ලංකාවේ ස්ටේජ් වල මේ වොයිස් ට්‍රැවල් කරන්නේ. ඒකින්ද ඒක හැවිලා තියෙන මේ එහා කෙලවරට කෑ ගහන්න ඕනේ. හැබැයි තාම සමහර නළුවෝ හිතන්නේ ඒක තමයි ස්ටේජ් රංගනය. ඔව් එතකොට දැන් මම කියන්නේ අර මේ අපිට රංගනය ගැන එහෙම සමහරක් නොහැකියාවන් විසින් හදලා දීපු ගොඩනගපු දේවල් තියෙන රංගනය නම් මෙයයි කියලා. ඒ වගේ ඔයා හිතන් හිටපු සමහරක් දේවල් ඇක්ටිං ගැන මොනවා හරි මේ ප්‍රැක්ටිස් එක ඇතුලේ මේ අඩේ ඒක එහෙම නෙමෙයිනේ කියලා ඔයාලට දැනෙච්ච අවස්ථා තියෙනවා. ඔව් ඒක තමයි නේද මම අර ඉස්සෙල්ලා කිව්වේ දැන් අපි මුකුත්ම නොදැන මෙතනට ආපුවාම දැන් මම ඉස්කෝලේ කාලෙවත් එම නාට්‍ය කරපු කෙනෙක් නෙමෙයිනේ සින්දුවක්වත් කියපු හාදෙක් නෙමෙයිනේ. එතකොට දැන් මම එන මුල්ම වර්ක්ෂොප් එකේ ගුරුවරුන්ව මම විශ්වාස කරනවානේ. එතකොට එයාලා ඇක්ටිං සම්බන්ධයෙන් හිතන එක නේ අපිට දෙන්නේ මචං. ඒ කියන්නේ ඒක ගුරුවරයාගේ ගුරුවරට වෙනස්. ඒක ඔබත් දන්නවා එහෙමනේ. එතකොට ඒ මොමන්ට් එකේදී මචං මට ඕන වෙන්නේ ඒ ගුරුවරු විදිහට කියපු නළුවෙක් වෙන්න. එතකොට මචං ඊට පස්සේ එක ෆෙස්ටිවල් එකකදී මම දකිනවා මේ රංගපානවා කියලා එකන් ඇඟටවත් ගන්න නැතුව රංගපාන නිවුස් සෙට් එකක්. ඊට පස්සේ උඹට පස්සේ අපි කතා වෙලා ඊට පස්සේ අපි එතන හොයන් යනවා. ඊට පස්සේ අපි ඇක්ටිං සම්බන්ධයෙන් අදහස් වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ මම ඊට පස්සේ ඇක්ටිං සම්බන්ධයෙන් මගේ ඊට කලින් තිබුණ අදහස වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ඇක්ටිං සම්බන්ධයෙන් ඉගෙන ගන්න කාරණා කියවන කාරණා ලෝකෙ මේ මොහොතේ මචං ඇක්ටිං වෙනස් වෙලා තියෙන තැන්. එතකොට ඊට අමතරව දැන් මට විශේෂයෙන් සිද්ධ වෙනවා නිලා මම ටෙලිවිෂන් එකේදී ටිකක් වැඩිපුර වැඩ කරන්න සිද්ධ වෙන නිසා එක ඩිරෙක්ටර්ස්ලා ඇක්ටිං කියලා හිතන් ඉන්නේ වෙන ටෝටලි වෙනස් දේවල්. එතකොට මම ඇක්ටර් කෙනෙක් විදිහට දැන් මට ලංකාවේ සීනියර් මේ මොහොතේ ජීවිතුන් අතර නැති ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මම ආගියුමන්ට් එක පැටලුණා මචං රංගනය සම්බන්ධයෙන්. මොකද එයා මගෙන් පැහැදිලිව ඇහුවා ඔබ මොකද්ද කරන්නේ කියලා. මම යාගේ ඇක්ටිං ස්ටයිල් එක බිලීව් කරන්නේ නැහැ. බෑ අහුවම මොකද්ද කරන්නේ කියලා. ප්‍රශ්න එතන. එතකොට මම එදා රෑ මම ආගියු කරගත්තා.
මයිදාරය ගෙදර ගිහලා මම මගුල කරන්නේ මම අතහැරලා දානවා කියලා කේන්ති ගිහිල්ලා නගලා ආයෙ උදේ වෙද්දි මචං කල්පනා කරා කියන්නේ එයාට නැති වෙන්න දෙයක් නෑ මට තමයි නැති වෙන්න දේවල් තිබ්බේ එතකොට නෑ මම මේක කරනවා කියලා එතකොට මම ඇක්ටිං සම්බන්ධයෙන් විශ්වාස කරන දේවල් තියෙනවා උදාහරණයක් විදිහට අපි නිකන් ඉන්නවා කියලා කියන්නේ අපි රංග නොපා ඉන්නවා කියලා සාමාන්‍ය අපි නිකන් කට වචනෙට කියන්නේ රංග නොපා ඉඳීම තමයි රංගනය කියන එක වගේ එකක්. එතකොට තව සමහර අය ඉල්ලනවා පේන්නේ නැහැ නුඹ කරන එක. අනිත් මචං ලංකාවේ ගොඩක් ඒවොන්ට කැප්චර් කරගන්න තේරෙන්නේ නැහැ. මට ගොඩක් අහුවෙලා තියෙන තමයි කැප්චර් කරගන්න දන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ හරියම මූඩ් එකේ එන තැන්වලදී මචං ඒගොල්ලෝ කැමරා එක දාලා තියෙන වෙන කොහෙවත්. ඒක කැමරාමන්ගේ වැරද්ද නෙමෙයි තියෙන්නේ මචං ඒගොල්ලෝ මේ බද්ධ වෙලා තියෙන තරම මදි ඇක්ටත් එක්ක. ඒකට අහුවෙන්නේ නැහැ ඒක මචං. බෑ මෙහෙම චුට්ටක් දිලිසෙන එක අහු වුණොත් මචං අපිට දරස් කරලා එක්ස්ට්‍රීම් ක්ලෝස් අප් එක කපා ගන්න පුළුවන්. ඊළඟට. හැබැයි ඒක මිස්සලා තියෙනවා. මෑත කාලේ ගොඩක් වැඩවල ඒක මිස්සලා තියෙනවා මචං. සමහර නළුව දන්නවපත් උනා කියලා. ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ. ඔබට එහෙම වෙලා ඇති. එතකොට මට හිතෙන්නේ එහෙම ඇක්ටිං ගැන හිතන විදිහ මචං මට සරින් සර වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මම ඉන්නේ මටේ චරිතේ දැනෙන්න ඕන කියන තැන. මට දැනුනොත් මට සතුට හිතුනොත් ඒක ඇතුලේදී මට දුක හිතුනොත් මට අමාරුව දැනුනොත් මට හිතෙනවා ඒක වැඩ කරා කියලා වගේ එකක්. එහෙම තැනක තමයි මම දැන් එතනදී ඉන්නේ මචං. ට්‍රේනින් වෙනකොට අර අපි කියන්නේ සමහරකට අපි ගොඩක් ට්‍රේන් වෙනකොට යාගේ ෆ්‍රෙෂ් දේවල් යාගේ ඉන්න හැ වගේ ඔය ඔහොම තියෙන්නේ ස්පොන්ටේනියස්ලි එන්න තියෙන දේවල් එන්න හැ වගේ ඒක වෙන්න පුළුවන් එකක්ද මොකද ඉතින් උඹට ටිකක් මොකද හිතෙන්නේ අපි හුඟක් නෑ මේ මොහොතේ දේවල් එන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ එහෙම නැතුව මොනවද බං ඉන්නේ කියන්නේ අපි මචං මෙතනට එන්න ඕනේ ප්‍රැක්ටිස් කරලා. මෙතන ඇවිල්ලා මොකද්ද මෙතන ඇවිල්ලා අපිට තියෙන ඉන්නනේ. චරිතේ ඉන්නනේ තියෙන්නේ. එතකොට වෙන දේ වෙනවා. ඒ කියන්නේ අපි චරිතයක් අරගෙන ආවොත් අපිට ගොඩක් ලාට මචං තියෙන වෙලාව ඇතුළේ අපි වරන් එනවා කියලා හිතන්නේ. අපි ඇත්තටම දන්නේ නැහනේ මචං මම මේ දෙන උත්තරේට උඹේ උත්තරේ මොකද්ද කියලා. ඔබ කියන එකනේ මචං මගේ මේ ඇතුළේපත් වෙලා මෙහෙම මැසේජ් එක ඇවිල්ලා මට ඊළඟ උත්තරේ එන්නේ. එතකොට ඒක ප්‍රැක්ටිස් කරලා තියෙනවා අපි දන්නවා එනවා කියලා. හැබැයි නොදැන ඉඳීම තමයි වැඩි. ඒක තමයි මොහොතේ ඉන්න දෙන්න ඕනේ. කියලා මම විශ්වාස කරන්නේ. මම හිතනවා ස්පොන්ටේනිටි එකට ප්‍රැක්ටිස් එක ඕනේ කියලා. රයිට් පැහැදිලි. හරි. එතකොට හර්ෂයා පියන් අන්තිම ප්‍රශ්නෙට එන්නේ. මට නිකන් මේ මෑත කාලින කියන්නේ දැන් ටික කාලෙක ඉඳලා නිකන් මම දකින දෙයක් තියෙනවා. එතකොට දැන් මගේ පැත්තෙන් ගත්තොත් මම ගොඩක් වෙලාවට මේ පුහුණුව කියන එක ට්‍රේන් වෙනවා කියන එක මත ගොඩ නැගිච්ච කෙනෙක්. ඒතකොට මම ඒක විශ්වාස කරනවා. මුණ දක්ෂකම තිබ්බත් මම හිතනවා මට ඒක ඕනේ කියලා. හරිද? එතකොට අපේ ලංකාව ඇතුළේ ඉන්ඩස්ට්‍රි එක ගත්තට පස්සේ ඒක ඕනම එකක් වෙන්න පුළුවන්. සිනමා පැත්තෙන් හරි, ටෙලිනාට්‍ය පැත්තෙන් හරි, වේදිකා නාට්‍ය පැත්තෙන් හරි මම දකින එකක් තියෙනවා. අපි අර කියපු මුලින් කතා කරපු බෝන් ටැලන්ට් කියලා එකක් තියෙන්නේ. එතකොට ගොඩක් අය මම දැකලා තියෙනවා. මම මේක මේ නරකක් විදිහට නෙමෙයි කියන්නේ මම නිකන් අධ්‍යයනය කරපු එකක්. ඒතර බෝන් ටැලන්ට් කියන එක මත නිකන් ගොඩ යන්න උත්සාහ දරන එකක්. ඒ කියන්නේ මට බෝන් ටැලන්ට් එකක් තියෙනවා මේක ඇති මට මෙහෙම වෙන්න කියලා. හරිද? එතකොට ඒ වගේම තව කොටසක් ඉන්න මේ හැම ශේෂ්ත්‍රයකම මම පුහුණු වෙනවා. මම පුහුණු වෙලා තමයි මේකට මේ වැඩේ කරන්නේ වගේ එකක් කියනවා. හැබැයි අපි උතනින් තෝර බේර ගන්න ඕන පුහුණු වෙනවා කියන්නේ මොකද්ද කියන එක. හරිද? ඒතර මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට දැන් අපි මචං වේදිකා නාට්‍යයක් හරි, ටෙලි නාට්‍යයක් හරි, ෆිල්ම් එකක් හරි බලන්නේ මේ එයා ඒක මේ උදාහරණයකට මේ එයා ඒක කරන්න පාවිච්චි කරන ක්‍රමවේදය හරි එයා ඒක කොහොමද කරන්න කියන එක නෙමෙයි මොකක්ද එයා කරන්න කියන එක. හරිනේ? එතකොට දැන් මම උදාහරණයක් ගත්තොත් දැන් මම
මගේ ඇගුම හැම ශේෂ්ත්‍රයේම තියෙනවා. මම වේදිකා නාට්‍යයක් බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට මම කියන්නේ එකම නෙමෙයි. නමුත් මම කියන්නේ අපි කතා කරන මාතෘකාවට අදාළව මේ අපිට බලන්න වෙන්නේ මේ නළුවා එක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා වේදිකාවේ. එතකොට කියන සරලව එතකොට දැන් හැබැයි ඒ අනිත් පැත්තෙන් ගත්තාම කියන්නේ අපි මේක පුහුණු වෙලා කරන වේදිකා නාට්‍යයක්. හැබැයි අපිට පේන්නේ සරලව කියන්නේ මේ ඇක්ටිං වල තියෙන බේසික් හරිද? ඒ කියන්නේ තාම එකක් කියන්නේ දැන් මේ හිතන්න ස්ටේජ් එකේ මේ කොනේ ඉඳලා නළුවා එහා කොනට යනවා කියලා තමන්ගේ ඩයලොග් එක මේ ප්‍රොම්ප්ට් කරන කෙනාගෙන් අහගන්න. හරි. එතකොට දැන් අපි ඇක්ටිං වල බේසික් ඉගෙන ගන්න එකක් අපිට මොකද්ද මේක අපි බලන් ඉන්නේ කොහෙද හරි දියුවේ. හරි අරයට කලින් මෙයාගේ ඩයලොග් එක ඇහුණා නේද? දැන් අපිට මේ පේන නළුවා මේ කොහොම හරි මේ අර අපි කියන්නේ ගොඩ දානවා කියන්නේ. දැන් මේ නාට්‍ය ගොඩ දාන්න තමයි මේ හදන්නේ. මිසක් නාට්‍ය නෙමෙයි. හරිද? එතකොට ඒකට හැමෝම වගේ කියන්න ඕනේ. එතකොට අපි කැමරාව පැත්තෙන් ගත්තත් එහෙමයි සමහරක් ටෙලි නාට්‍ය වල අපි දකින්නේ මේ කියන්නේ රංගපාන්න අමාරුවෙන් දහදුක් විඳින්නේ කොහොමද කියන එක තමයි අපිට බලන්න සිද්ධ වෙන්නේ. ඇයි එහෙම කරන්නේ ඔය? ඇයි එහෙම කරන්නේ? ඒ කියන්නේ එතකොට එක්තරා විදිහකින් බෝන් ටැලන්ට් පැත්තකින් තියෙන ප්‍රැක්ටිස් එක තියෙන එක පවා වැරදි විදිහෙන් අර්ථකථනය කරගෙන තියෙනවා. ඒත් ප්‍රැක්ටිස් එක ඕන අපිට ප්‍රැක්ටිස් එක අවශ්‍ය වෙන්නේ නැවත ප්‍රැක්ටිස් එක නොදකින්නනේ. yes. හැබැයි අපි දකින්නේ ප්‍රැක්ටිස් එක. ප්‍රැක්ටිස් එක අපිට පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒක තමන්ගේ වැඩක් තමන් ඒක කරගන්න. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මේ තියෙන එක ඇතුලේ ඕකෙන් එහාට වැඩ කරන්න පුළුවන් වෙයිද? ඇත්තට මෙහෙම වැඩ කරන අය ඉන්නවද? ඒ කියන්නේ මේ ප්‍රැක්ටිස් කරන එක බලන්න නෙමෙයි. ප්‍රැක්ටිස් කරාට පස්සේ එක බලන්න අපිට වැඩ කරන්න ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉඩක් හැදිලා තියෙනවද? සරල උදාහරණයක්. සල්ලි එක්කනේ ගනුදෙනු කරන්නේ බොහෝ සිනමාව සහ ටෙලි නාට්‍ය කියලා කියන්නේ. හරිද? එතකොට අපි හොඳටම දන්නවා, ඔයත් දන්නවා, මාත් දන්නවා මේ කියන්නේ ඉර බහින එක පවා නළුවෙක්ට බැනුම් අහන්න හේතුවක්. ඉතින් ඉර බහින ගන්නවා ඉර බහින්න යන්නේ මේක ලයිට් එක යනවා ගන්නවා දැන් නළුව පලිද? නෑ. හැබැයි සල්ලිත් එක්ක ගනුදෙනු කරන එක ඇතුලේ ඔන්න ඔක තමයි වැඩ කරන්න වෙලා තියෙන සිස්ටම් එක. හැබැයි කොහේද ඒක හරිද? එතකොට දැන් මොකද්ද අපි කරන්නේ? ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ අපිට ට්‍රේන් වෙන්න, අපිට පුහුණු වෙන්න. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කාලය ගත කරන්න. මට ඕන ඩයලොග්ස් ටික මට ඕන විදිහට පත්‍යම් කරගන්න. මට අදාළ පිටපත මට ඕන විදිහට කලින් ලැබෙන්න. මේ කියන අවම දේවල් ටිකක් තියෙන බේසික් ටිකක්. ওই ටික තියෙනවද? නැත්නම් ඒක කරන්න පුළුවන් වැඩක්ද? මට සමහරක් ඒවා ඇති එයි. නමුත් ඔව් නිලා දැන් ඔය කියපු කාරණා ටික අඩු වැඩි වශයෙන් මගේ මේ කැරියර් එකේ අත්විඳලා තියෙනවා. සමහරට මම රණ්ඩු වෙලා තියෙනවා ඒවත් එක්ක සමහරට මම ප්‍රැක්ටිස් කරලා තියෙනවා. අනිත් කාරණේ තමයි නිලා අපිට කර්මාන්තයක් නැහැ නේ මචං ඇත්තටම. කර්මාන්තයක් නැහැ කියන්නේ මචං කාලයක් නැහැ කියන එකයි. එතකොට ඔබ පිළිගන්න ඇති නිර්මාණකරුවෙක්ට කාලය කොච්චර වැදගත්ද කියන එක. අපිට නැත්තම කාලයයි. එතකොට ඔබ හිතනවාද නිර්මාණකාරයන්ට කාලෙකුත් නැතුව ඉන්ඩස්ට්‍රියකුත් නැතුව කොච්චර අමාරු වෙන්න ඕනද නේද? එතකොට මචං ඒ අමාරුවේ රිසල්ට් එක අපි දකින්න ඔබ කිව්වේ ඒ උන්ටත් අමාරුයි බා. ඒ අමාරුව තමයි අපිට පේන්නේ. කියන්නේ අමාරුවෙන් කරන වැඩේ තමයි අපිට පේන්නේ මචං. එළියෙන් බලද්දී. උණුත් හරි අමාරුවෙන් කරන්නේ ඒක. ඒ කියන්නේ එතකොට මචං මම නිකන් පොඩි උදාහරණයක් ගන්න. මම ටෙලිවිෂන් එකට ගියපු මුල් කාලේ ඊට කලින් නාට්‍ය මම කරලා තිබ්බේ මාස 2කට විතර කලින් ස්ක්‍රිප්ට් එක හම්බෙලා. ඒ නාට්‍ය ටෙලිකාස්ට් වෙනකොට මට තව නාට්‍යයක් ආවා. ඒ නාට්‍ය මට ඒ වෙලාවේ රංගපාන සිද්ධ වුණේ මචං ලංකාවේ ජනප්‍රියම නළුවාසා නිලිය වෙච්ච දෙන්නත් එක්ක මචං තව මේන් රෝල් එකක්. පළවෙනි ෂෙඩියුල් එකේ ස්ක්‍රිප්ට් එක මචං හොඳට තිබුණා ආවා. මම ලෑස්තිලා ගියා කරා. සෙකන්ඩ් ෂෙඩියුල් එකේ මචං ස්ක්‍රිප්ට් එක එන්නේ නැහැ. සෙට් එකට සීන් එන්න පටන් ගත්තා මචං. ශරණ නළුවයි නිලියයි තා ලේසියෙන් ඒක කරනවා. මගේ මම ප්‍රැක්ටිස් කරලා තිබ්බ විදිහත් එක්ක මචං මට අමාරු වුණා ඒක. මම ඒ සෙකන්ඩ් ෂෙඩියුල් එක නෑවා. පෞගෙන මචං මගේ බත් දන්න මේ සීනියර් ඇක්ටර් කෙනෙක්ට හම්බෙච්ච ලාක මං කිව්වා අයියේ මල්ලා මගුලක් කළා තින්නේ මේක නම් මෙහෙමයි කියලා. මටත් උනා බවක. මට පේනවා බං රංගපාන්නේ නැහැ කියලා උන්ට ඩයලොග් කියනවා බං. උන්ට තමයි බං සෙට් එකේ මම කැමති. ඇයි ඌ ඉක්මනට කියලා ඉවර කරන නිසා. මම බැලුවා. මම වෙන ජොබ් එකක් කරන්නෙත් නැත්තම් වෙන එකක් කරන්න කැමතිත් නැත්තම්
මම මේකට බැස්සනම් ඒකත් පුරුදු වෙනවා. උන්ට ඕන විතර කරගෙන දෙන්න බෑනේ බම් මෙතන. මම ප්‍රැක්ටිස් කරා මචං ඒක. මේ මොකද එනකොට මචං මට ඕනම එකක් කරන්න පුළුවන්. හැබැයි මගේ එක තැනකින් පස්සේ මාව මිස්යූස් වෙනවා කියලා තේරෙන එක මොහොතක් මචං මට ආවා. මම හිතන්නේ මිනිස්සු හැමෝටම එක තැනක් එනවා. එතනින් පස්සේ මචං මම එහෙම වැඩ කරන්නේ නැහැ. දැන් මචං මට කාලය නිදහස ඉතාම වැදගත් මිනිහෙක් මම. මම ඒක වෙනුවෙන් සෑහෙන්න පෙනී ඉන්නවා සහ මම එක කාලෙක අනිකාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සෑහෙන ෆයිට් කරලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. සහ නිලා ඔක ටෙලිවිෂන් ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? එතකොට මචං තියටර් එකකින් මම අලුත් ළමයිට කියන එකක් තමයි මේ උත්තරේ පොඩ්ඩක් දිග වැඩි වී මචං මේක අපි ඉවර කරමු. මේ අලුත් ළමයිට කියන එකක් තමයි උඹලා තියටර් එකෙන් ආපු පළියට හැම එකකටම වඳින්න ලැස්සෙන්න එපා. උන් හැමෝම මේ ඇත්තේ උන් නෙමෙයි. පට්ට බොරුකාරයෝ ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා තියටර් එකෙන් ආපු පළියට උන් තමයි කියලා හිතන්න එපා මචං. මොකද තියට වැරදි තැන් වලින් අල්ලගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. දැන් අපේ තියෙන නරකම වැරදිම අදහසක් තමයි තියට වලින් ආපු මාරයි දක්ෂයි අති දක්ෂයි ඒ නිසා ඒගොල්ලන්ට ඕන එකක් පුළුවන්. එහෙම නෑ. තියට පස් පාගම නැති දක්ෂණලු ඉන්නවා මචං. එතකොට අරගම මචං බෝන් ටැලන්ට් එක අරන් ඇවිල්ලා ඒගොල්ලෝ පස්සේ කාලෙක ප්‍රැක්ටිස් කරලා. සමහර අලුත් ගෑනු ළමයි මම දැකලා තියෙනවා මචං ඉතා දක්ෂයි. අපේ ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරොත් හරි ඒගොල්ලන්ට ඕන භෞතික කාරණා ටික ඉෂ්ට කරගත්තොත් ඒගොල්ලෝ අවුරුදු දෙකකින් ඉවරයි. මාත් එක්ක රඟපාපු මාත් එක්ක ආපු නිලියෝ ගොඩක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මාත් එක්ක ආපු කෙනෙක් ටෙලිවිෂන් ආපේ ස්ටේජ් එකේ අපේ උන් සෙට් එක තාම ඉන්නවනේ. උන් ටික තාම තැන් තැන් වල හම්බ වෙනවා අපි වැඩ කරනවා. හැබැයි අර පොපියුලර් කැටගරි ආපු ළමයි ටික මචං දැන් නැහැ. දැන් මම ආයෙත් ඒ જાතියම අලුත් ළමයි කරඟපානවා තැන් තැන් වල. ඉතින් ඒගොල්ලෝ තව අවුරුදු දෙකක් විතර ඉන්න එක මම දන්නවා. එතකොට මචං ඔතන තියෙන එක තමයි මං අහලා තියෙනවා තියටර් එකෙන් මචං ඉම්ප්‍රෙස් කරන්න පුරුදු වෙච්ච නළු. වැරදි ඉම්ප්‍රෙස් මම කියන්නේ. ඒ කියන්නේ මචං මම ඉම්ප්‍රෙස් කියන එක බිලිව් කරන්නේ කැරක්ටර් ඉම්ප්‍රෙසේෂන් කියන එක මචං. ඩයලොග් ඉම්ප්‍රෙසේෂන් නෙමෙයි. කිසි මොහොතක මචං අපිට නියමිත තනින් පනින්න බෑ. අපිට නිශ්චිත තැනක් දීලා තියෙන ඉම්ප්‍රොයිසේෂන් කියන එක්සර්සයිස් එකේදී මචං. ඒක පුළුවන් පනින්න. බ්ලාස්ට් වෙලා චක බ්ලාස්ට් වෙලා ඕන තැනක ඕන ට්‍රිප් එකක් ගිහින් එන්න පුළුවන්. හැබැයි මේක ලඝු වුණාට පස්සේ මචං සෙල්ලම් බෑ. එතකොට අපිට පුළුවන් මේ අමු ඇතුලේ මචං අපි ඉම්ප්‍රෙස් අපිට ස්ක්‍රිප්ට් එක කැරක්ටර් එක අපිට ඉම්ප්‍රෙස් කරගන්න පුළුවන්. කැරක්ටර් එක ඉම්ප්‍රෙස් කරගන්න පුළුවන්. මෙතනට අවිල මචං ඉම්ප්‍රෙස් කරන්න බෑ. හරිද? එතකොට හැබැයි අර ඔබ කිව්වා වගේ මචං මාසෙන් රිහර්සල් කරලා ෂෝස් වල ස්ටේජ් ප්ලේ තියෙනවා. ගන්නේ ඩයලොග්ස් මතකෙට නළුව. ගන්නේ ඩයලොග් එක වැරදුනොත් ඕන එකක් අඹරලා ගහන්න පුළුවන් නළුව. එහෙම ඉන්නවද නැද්ද? ඉන්නවනේ මචං. එතකොට ඒගොල්ලෝ ටෙලිවිෂන් උත් කරනවනේ. එතකොට දැන් මෙගා කියලා එකක් තියෙනවනේ. මෙගා කියන්නේ මොකද්ද? සල්ලි. එතකොට නළුවන්ට සල්ලි නෙමෙයි මචං මේ ප්‍රොඩියුසර්ට සල්ලි. channel වලට සල්ලි. මොකද නළුවන්ට මෙගා 10ක විතර රඟපාන්නලා තියෙන මචං උන්ට අවශ්‍ය ගන්න හම්බ වෙන උන්ට 10ක රඟපාන්න ඕනේ. උන්ට හම්බෙන්නේ නැහැ. මෙගාවල සල්ලි හම්බෙන්නේ නැති නිසා තමයි තව මෙගා එක රඟපාන්නේ. ඒකයි රියැලිටි ෂෝ වල ගිහලා සින්දු කියන්නේ තව තැනක නටන්නේ හැම එකක්ම කරන්නේ ඒකයි මචං. උන් තමන්ගේ අවශ්‍ය ගන්න හදාගන්නේ නැහැ. එතකොට අර තියටර් එක දැන් තියටර් එකේ අර ප්‍රැක්ටිස් එක මචං වැරදි තැන්වල පාවිච්චි වෙනවා. ඒ කියන්නේ එපිසෝඩ් එක ඇදලා දෙන්න. එදා දවසේ පුළුවන් තරම් සීන්ස් කරන්න. මේ සීන් එක තව ටිකක් ඇදලා මම අහලා තියෙනවා. මම දැකලා නැහැ මචං. මම අහලා තියෙනවා. එක්තරා මෙගා නාට් එක ඩිරෙක්ටර් කෙනෙක් මචං අපේ ඉතා ජනප්‍රිය නළුවෙක් තියටර් එකකින් ආපු ඩයලොග්ස් ටික කියලා මචං මම එළියට ආපුවාම මචං පළයන් ගිහලා ආයෙ කරලා වරෙන් කියලා මචං සෙට් එකට ආයෙ තල්ලු කරනවලු. අර ඌ ඇතුළට ගිහලා වතුර බීලන එකක් විදිහට මචං ඒ සීන් එකට ආයෙ එන්න වෙනවලු. එහෙම කරලා තියෙනවා. එතකොට මචං මම හිතන එක තමයි මචං ඕනම ප්‍රැක්ටිස් එකක් ඕනම ස්කිල් එකක් ඕනම තැනක අවභාවිත වෙනවා. ඒක වහාම නවත්ත ගන්න ඕනේ. එතකොට ඒක ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ මචං අපි අවභාවිත වෙනවා. එතකොට ඒක අඳුන ගන්න තරම් අපි ඔළුවත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ. රයිට් හරි. අද අපේ කතාව බෝන් ටැලන්ට් versus ට්‍රේනින් කියන එක. ඔක ගැන තමයි අපි නිකන් විවිධ පැතිවලට ගියාට එක පැතිවලට ගියාට අපේ සාකච්ඡාව තුළ අපේ මූලික අරමුණ තියාගන්න අපි උත්සාහ කරේ ඔක. මම හිතන්නේ අර නළුවෙක් රංගපාන කෙනෙක්ට නොකල යුත්තේ මොකද්ද කියන එක මම හිතන්නේ එක අවසන් මම කියවුණා. ඒ නිසා ඒක මම විශේෂයෙන් අහන්නේ.
ඕකේ අපි එහෙනම් තව දවසක හමු වෙමු. thank you මචං හර්ෂය. ජයවා thank you ජයවා හම්බෙමු. හම්බෙමු